ඉතින් කොහොමද නෝයි ඔන්න ඉතින් දවසක හවසක අපි අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද අපි මේ යන ගොඩක් අය දන්නවා ඇති මොකද ගොඩක් අය යන ආස කරන තැනක්. ඉතින් අපි මේ දවස්වල හරි හරියට ගියා. ඉතින් දැන් කාර්ය බහුල ජීවිතයත් එක්ක අපි මෙතනට යනවා හරිය අඩුයි. ඉතින් අපි දැන් එක්ක පුංචි දේවල් ටිකක් අරගෙන ගියා. අවසරු ලස්සන බලන්න. මට අද කතා කරන්න හිතුනේ ආදරේ ගැන. මම දන්නේ මිනිස්සු ආදරේ කියලා මොනවා හොයනවද කියලා. ඒකට ඉතින් පොදු එක නිර්වචනයක් නැහැ කියලා ඔයාලා හැමෝම දන්නවනේ. එක එක අය එක එක විදිහට ආදරේ දක්වනවා. චූටි දෙයක් ඔයාලගේ ආදරේ කොච්චර පරණ වුණත් අර ආදරවන්තයින්ගේ කාලේ කරපු චූටි පිස්සු කෝලම් ජීවිත කාලෙම කරන් එතකොට ඔයාලගේ ආදරේ කවදාවත් එක්ස්පයර් වෙන්නේ නැහැ. ආදරේ ගැන කතා කරන්න මේ පුංචි කාලේ ඇත්තටම අපිට ගොඩාක් ප්‍රමාණවත් නැහැ කියලා ඔයයි මමයි දෙන්නම දන්නවනේ. ඉතින් අපි ඒ ගැන ලොකු සංවාදයකින් ඉස්සරහට හම්බෙමු. ඉතින් අපි ගෙදර යනවා. මොකද හරි ලස්සනට ඉර බැහැගෙන යන හවසක් අපි වින්දා. ඉතින් අපේ ජීවිතේ මේ හවස්වරු එදා වගේම අදටත් අපිට පුළුවන් වෙලා තියෙනවා හරි ලස්සනට විඳින්න, දකින්න ආස කරන විදිහටම. ඉතින් ආයෙත් මම කියනවා එකම හිතක් මත ජීවත් වෙන්න පුළුවන් නම් රසාදකට යන්න. නැතිනම් කවදාවත් තව මිනිස්සෙක් වසරණ කරන්න එපා. ඔයාගේ ජීවිතයට ගැලපෙන්නේ නැත්නම් එයාගේ හැසිරීම, එයාගේ අතීතය, ඔයාගේ ජීවිතයට ප්‍රශ්න කරනවා නම් ඒ වගේ තැන්වල රැඳෙන්න එපා. ඒ මිනිස්සුන්ට ජීවිත කාලේ මේ දේවල් මතක් කර රිද්දනවට වඩා ඒ වගේ මිනිස්සු අතහැරලා තමන්ට දැනෙන, තමන්ගේ පවුලට ගැලපෙන, තමන්ට ගැලපෙන කෙනෙක් හොයාගෙන සතුටින් ආදරෙන් ජීවත් වෙන්න. ඉතින් අහන් විදියටයි බලන් විදියටයි ඔයාලට thank you so much. ආදරේ.